ඉංග්‍රීසි කතා පුහුණුව Training in English Speech දෙවෙනි පාඩම. පාඩම් මාලා සැකැස්ම හා ඉදිරිපත් කිරීම ඉංග්‍රීසියට පදනම් පොතේ කර්තෘ ආචාර්ය ඇන්තනි ප්‍රනාන්දු. නිෂ්පාදනය හා ප්‍රකාශන අයිතිය අන්තර් සංස්කෘතික පර්යේෂණ ආයතනය ඇල්දෙනිය කඩවත. සුබ දවසක් වේවා. අපි දැන් අපේ දෙවෙනි පාඩමේ පළමු හේවත් ව්‍යාකරණ විස්තර කොටසට යමු. අපි පළවෙනි පාඩමෙන් ඉගෙන ගත්තා ඔහු, ඈ, අපි වගේ සර්වනාම පද ඉංග්‍රීසියෙන් කියනවා නම් he, she, we වගේ සර්වනාම පද ය, yi, වේ අර්ථයේ ඊසා ක්‍රියාව එක්ක යොදලා සරල මට්ටමේ වගන්තියක් හදාගන්නේ කොහොමද කියලා. මේ පාඩමේ අපි බලන්න යන්නේ සාමාන්‍ය නාම පදයක් යොදලා ඒ මට්ටමේම වගන්තියක් හදාගන්නේ කොහොමද කියන එකයි. නාම පදයක් ඒක වචනේ වගේම බහු වචනේත් භාවිතා කරන්න පුළුවන්. අපි මේ පාඩමේ සැලකිල්ලට ගන්න යන්නේ ඒක වචන නාම පද විතරයි. නමුත් ඒක වචන පදයක් වුණත් වගන්තියක භාවිතා කරන්නේ කොහොමද කියලා බලන්න ඉස්සෙල්ලා අපි නාම පද කිහිපයක් දැනගෙන ඉන්න ඕන. මම දැන් දක්වන්න යන්නේ මේ පාඩමේ උදාහරණ වලට හා අභ්‍යාස වලට ප්‍රමාණවත් වන තරමේ සුළු නාමපද සංඛ්‍යාවක් විතරයි. ළමයා හෝ දරුවා, child, child, සහෝදරයා, brother, brother, mama, uncle, uncle, ගුරුවරයා, teacher, teacher, ගොවියා, farmer, farmer, තැපැල්කාරයා, postman, postman, hora, robber, robber, kuhumbia, ant, ant, rata, country, country, gama, village, village, putuwa, chair, chair, mesaya, table, table. සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙනුත් නාම පදයක් දැනගත් පමණින් ඒක වගන්තියක පාවිච්චි කරන්න බෑ. වගන්තියක පාවිච්චි කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕන පදයේ නිශ්චිත අවිනිශ්චිත භාවය පැහැදිලි වෙන විදිහකට ඒක පාවිච්චි කරන්න. සිංහලේ මේ වගන්ති දෙක දිහා බලන්න. 1. ඔහු ගුරුවරයෙක්. 2. ඔහුයි ගුරුවරයා. ගුරුවරයෙක් හා ගුරුවරයා යන දෙකෙන්ම කියවෙන්නේ ගුරු වෘත්තියේ යෙදෙන කෙනෙක් ගැන තමා. නමුත් පද දෙකේ නැඟවෙන දේ එක හා සමාන නැහැ. ගුරුවරයෙක් කියලා කියපුවාම ඒකේ නැඟවෙන්නේ කතා කරන තැනැත්තා ඒ ගුරුවරයා ගැන එච්චර දන්නේ නැහැ කියලා. ගුරු වෘත්තියට අයත් එක්කෙනෙක් කියන එක හැරෙන්න පුද්ගලයා කවුද කියලා මොහු දන්නේ නැහැ. ඒකයි එක් ප්‍රත්‍යයෙන් යුත් ගුරුවරයෙක් කියන පදේ යොදලා තියෙන්නේ. ඔහු මොහුට අවිනිශ්චිතයි. සිංහලෙන් අවිනිශ්චිත වස්තුවක් සප්‍රාණික නම් එක් ප්‍රත්‍ය යොදනවා. ළමයෙක්, ගොවියෙක්, බල්ලෙක්. අප්‍රාණික නම් අක් ප්‍රත්‍ය යොදනවා. පුටුවක්, මේසයක්, ගෙයක්. දෙවෙනි වගන්තිය යොදලා තියෙන්නේ ගුරුවරයා කියලා. ඒක වෙනස්. කතා කරන්න එතන හොඳට දන්නවා පුද්ගලයා කවුද කියලා. ඒ ගුරුවරයා මොහුට නිශ්චිතයි. ඉංග්‍රීසියෙන් නාම පදයක නිශ්චිත අවනිශ්චිත භාවය දක්වන්නේ ඊට ඉදිරියෙන් දාන ඒ හා ද යන පූර්ව පදවලින්. ගුරුවරයෙක් ඒ ටීචර්, ගුරුවරයා ද ටීචර්, ළමයෙක් ඒ චයිල්ඩ්, ළමයා ද චයිල්ඩ්, පුටුවක් ඒ චෙයා, පුටුව ද චෙයා. ඒ යන අවනිශ්චිතාර්ථයේ පූර්ව පදය an යනු වශයෙන් ඇතැම් අවස්ථාවල භාවිතා වෙනවා. එහෙම වෙන්නේ නාම පදයේ ස්වර ශබ්දයකින් ඇරඹෙන විට විතරයි. කුහුඹියෙක් an ant, මාමා කෙනෙක් an uncle. එසේ කරන්නේ උච්චාරණය පහසුව දක්වා පමණයි. ඒ පදය හා an පදය අතර අර්ථයේ වෙනසක් නැහැ.
ස්වර શબ્දයකින් නැරඹෙන එවැනි නාම පද එක්ක යෙදෙද්දී ද යන పూర్ව පදයේත් සුළු වෙනසක් ඇති වෙනවා. නමුත් ඒ වෙනස શબ્දය අතින් විතරයි, අකුරු අතින් නෙමෙයි. THE යන අකුරු වලින් හැදෙන පදය එතන ද යනු වශයෙන් වෙනුවට දී යනු වශයෙන් ශබ්ද කරනවා. එහෙම වෙනස් කරන්නේද උච්චාරණයේ පහසුව තකා පමණයි. කුහුඹියා the and mama the uncle. සිංහලෙන් සේම ඉංග්‍රීසියෙන්ද නාම පදයක් වගන්තියක භාවිතා කරනකොට ඒකේ නිශ්චිත අවිනිශ්චිත භාවය පැහැදිලි වෙන විදිහකට ඒ නාම පදේ යොදන්න ඕන. ඔහු ගුරුවරයෙක්, he is a teacher. ඔහුයි ගුරුවරයා, he is the teacher. නිශ්චිත අර්ථය වේවා අවිනිශ්චිත අර්ථය වේවා වස්තුවක් දැක්වීමට මේ මෙයා අරයා යන අර්ථවල this this ha that that යන පද දෙක බහුලව යොදා ගනු ලබනවා. this යන්න මෙතන තියෙන දෙයක් පෙන්වා දක්වන්නත්, that යන්න අතන තියෙන දෙයක් පෙන්වා දක්වන්නත් භාවිතා වෙනවා. මේක පොතක්, this is a book. මේකයි පොත, this is the book. තව උදාහරණ කිහිපයක් ගමු. නමුත් this that පද සිංහලේ මේ අර පද වගේම සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ පළමු වගන්තියේ හෝ ප්‍රශ්නයේ හෝ විතරයි. දෙවි වගන්තියේ හෝ උත්තරයේ හෝ he, ඔහු, she, it, ඒක වැනි පද පාවිච්චි කරනවා. මේක පුටුවක්ද? is this a chair? ඔව් ඒක පුටුවක්. yes it is a chair. මේකද පුටුව? ඒ පුටුව. is this the chair? නැහැ ඒක නෙමේ පුටුව. no it is not the chair. මේ ගොවියෙක්ද? is this a farmer? ඔව් ඔහු ගොවියෙක්. yes he is a farmer. මෙයාද ගොවියා? ඒ ගොවියා. is this the farmer? නැහැ ඔහු නෙමේ ඒ ගොවියා. no he is not the farmer. this ha that පද සිංහල මේ අර්ථයේ පදසේම තවත් නාම පදයක් එක්කත් this man මේ මිනිහා, that man අර මිනිහා යන වශයෙන් යොදන්න පුළුවන්. මේ මිනිහා හොරෙක්ද? is this man a robber? නැහැ ඔහු හොරෙක් නෙමේ. no he is not a robber. අර මිනිහාද හොරා? ඒ හොරා. is that man the robber? oh එයා තමයි හොරා. yes he is the robber. මේ උදාහරණවල නිශ්චිත අවිනිශ්චිත අර්ථවල නාම පද හැම එකක්ම ප්‍රථම විභක්තියේ. නමුත් ඒ දෙයර්ථයේම නාම පද වෙනත් විභක්ති වලත් යෙදෙන්න පුළුවන්. සිංහලෙන් විභක්ති රූප හැදෙන්නේ පදයේ අවසාන අකුරු වලින් හරි පදයට පසුව දමන නිපාතයකින් හරි. ඉංග්‍රීසියෙන් හැම විටම නාම පදයකට ඉස්සරහින් දමන නිපාතයකින්. ඒ නිපාතය ඒද పూర్ව පදවලටත් ඉදිරියෙන් දාන්න ඕන. නාම පදයක ප්‍රධාන විභක්ති රූප මේවායි. ගුරුවරයෙකුට to a teacher. ගුරුවරයාට to the teacher. සිංහලයේ නාම පදයක අගට යොදන ට අකුර ඉංග්‍රීසියෙන් නාම පදයකට පෙර දමන to නිපාතයට සමානයි. ගුරුවරයෙකුගෙන් from a teacher. ගුරුවරයාගෙන් from the teacher. සිංහලයේ ගෙන් හෝ එන් ප්‍රත්‍ය ඉංග්‍රීසියේ නාම පදයකට පෙර දමන from from නිපාතයට සමානයි. ගුරුවරයෙකු සමග හෝ එක්ක with a teacher. ගුරුවරයා සමග with the teacher. සිංහලයේ සමග යන්නේ ඉංග්‍රීසියේ with with යන නිපාතයට සමානයි. කාමරයක in a room. කාමරයේ in the room. ඇතුලේ යන අර්ථය ඉංග්‍රීසියෙන් දැක්වෙන්නේ in නිපාතයෙන්. මේසයක් උඩ on a table. මේසය උඩ on the table. උඩ යන අර්ථය ඉංග්‍රීසියෙන් ප්‍රකාශ වෙන්නේ on යන නිපාතයෙන්. මේසයක් යට under a table. මේසය යට under the table.
යට යන අර්ථය ඉංග්‍රීසියෙන් ප්‍රකාශ වෙන්නේ under under යන නිපාතයෙන්. ඒ අනුව ඔබට පෙනී යන්න ඕන මොන විභක්තියක නාමපදයක වුණත් නිශ්චිත අවිනිශ්චිත භාවය දක්වන්න ඕන නම් ඊට ඉදිරියෙන් ද කියන పూర్ව පද යොදන්න ඕන කියලා. ඒකයි සාමාන්‍ය ප්‍රතිපත්තිය. නමුත් එම ද పూర్ව පද දාන්න බැරි ඒ හින්දා නොදැමිය යුතු තැන් දෙක තුනකුත් තියෙනවා කියලාත් ඔබ දැනගෙන ඉන්න ඕන. පළමු එක තමයි I මම you ඔයා he ඔහු they ඒගොල්ලෝ වැනි සර්වනාම පද භාවිතා වෙන තැන. ඒවට ඉදිරියෙන් කවදාවත් ඒවත් දවත් දමන්නේ නැහැ. ඒවා ස්වභාවයෙන්ම නිශ්චිතයි. ඔහු ඈ කියන්නේ දන්න හඳුනන පුද්ගලයන්ට විතරයි. ඒ හින්දා he the he කියා හෝ she the she කියා හෝ කියන්න බෑ. සර්වනාම පදයක් මොන විභක්තියක පාවිච්චි වුණත් එහෙමයි. ඒක විශේෂයෙන් සිහි තබා ගන්න ඕන සර්වනාම පදයක් මගේ, ඔහුගේ, ඇගේ වැනි විදිහට ඒ කියන්නේ සම්බන්ධ විභක්ති රූපේ පදයක් හැටියට භාවිතා කරනකොට. ඉංග්‍රීසි සර්වනාම පදවල සම්බන්ධ විභක්ති රූප ඔබ තාමත් නොදන්නවා වෙන්න පුළුවන්. ඒවා මෙහෙමයි. මගේ කියන්නේ my my. ඔයාගේ හෝ ඔයගොල්ලන්ගේ කියන්නේ your your. ඔහුගේ කියන්නේ his his. ඇගේ කියන්නේ her her. උගේ නැත්නම් ඒකේ කියන්නේ its its. අපේ කියන්නේ our our. ඒගොල්ලන්ගේ කියන්නේ their their. එවැනි සම්බන්ධ විභක්ති රූපයේ සර්වනාම පදයක් හැමතිස්සෙම පාවිච්චි වෙන්නේ යම් වස්තුවක හෝ වස්තු සමූහයක අයිතිකාරයා දක්වන්න ඕන වුණාමයි. මොන වස්තුවක හරි අයිතිකාරයා දන්නවා නම් ඒ වස්තුව ඉබේම නිශ්චිත වෙනවා. ඒ හින්දා my මගේ, his ඔහුගේ, her ඇගේ වැනි පදවලට ඉදිරියෙන් කවදාවත් ද పూర్ව පද යොදන්නේ නැහැ. මගේ පොත සඳහා my book කියනවා මිස my book හෝ the my book කියන්න බෑ. දෙවෙනි තැන තමයි පුද්ගලික නම්ගම් භාවිතා වෙන තැන. සීතා, සුනිල්, ශ්‍රී ලංකා, ඉන්දියා වැනි නම් භාවිතා වෙන්නේ විශේෂ පුද්ගලයන් හෝ ස්ථාන දක්වන්න. එවැනි විශේෂ නාම පද ලියනකොට ඒවායේ මුල් ලකුරට කැපිටල් ලකුරුකුත් යොදන්න ඕන. එවැනි පුද්ගලික නම්ගම් ඉදිරියේ කවදාවත් ද పూర్ව පද යොදන්නේ නැහැ. හේතුව පැහැදිලි, ඒවා ස්වභාවයෙන්ම නිශ්චිතයි. සීතා, she is සීතා. එතන සීතා කියා හෝ the සීතා කියා හෝ කියන්න බෑ. ශ්‍රී ලංකාව ලස්සන රටක්. Sri Lanka is a beautiful country. එතන ශ්‍රී ලංකා හෝ the ශ්‍රී ලංකා හෝ කියා යොදන්න බෑ. එක්කම ඔබ හොඳට මතක තියාගන්න ඕන සිංහලෙන් වුණත් ඉංග්‍රීසියෙන් වුණත් නිශ්චිත අවිනිශ්චිත භාවය දක්වන්න පුළුවන් man මිනිහා chair පුටුව වගේ නාම පදවලට මිසක් good හොඳ bad නරක වගේ විශේෂණ පදවලට නෙමෙයි කියලා. ඔහු හොඳයි. He is good. එතන he is a good හෝ the good හෝ කියන්න බෑ. ඒ වුණාට විශේෂණ පදය නාම පදයක් එක්ක ඊට සම්බන්ධව යෙදෙනවා නම් එතකොට ඒකට ඉදිරියෙන් the పూర్ව පද යොදන්න ඕන. ඔහු හොඳ ගුරුවරයෙක්. He is a good teacher. ඔහුයි ඉංග්‍රීසි ගුරුවරයා. He is the English teacher. නිශ්චිත රූපේ වේවා අවිනිශ්චිත රූපේ වේවා ඒක වචන නාම පදයක් වගන්තියක භාවිතා වෙන්නේ කොහොමද කියලා ඒ අනුව ඔබට පෙනී යන්න ඕන. ඒ සම්බන්ධයෙන් ඔබට මතක තියාගන්න තියෙන්නේ මෙච්චරයි. සර්වනාම පද හා පුද්ගලික නම්ගම් දක්වන පද හැර වෙනත් ඕනෑම නාම පදයක්
වගන්තියක යොදනකොට ඒකේ නිශ්චිත අවනිශ්චිත භාවය දක්වන්න ඕන. ඒක දක්වන්නේ තැනට ගැලපෙන පරිදි ඒ හා ද යන පූර්ව පද භාවිතා කිරීමෙන් වේ. පාඩමේ ව්‍යාකරණ විස්තර කොටස එතනින් අවසන් වෙනවා. දැන් අපි කතාව පුහුණු කරන දෙවෙනි හෙවත් දෙබස් කොටසට යමු. දැන් අපි නිශ්චිත අවනිශ්චිත රූපවල ඒක වචන නාමපද එදිනෙදා කතා බහේදී අපට දක්නට ලැබෙන්නේ කොහොමද කියලා බලමු. ඒක බලා ගන්න මම දැන් ඔබට දෙබස් කිහිපයක් දෙන්න යනවා. ඒවාට අහුම්කම් දෙනකොට ඒවායේ එන නාමපද නිශ්චිත අවනිශ්චිත රූප වලින් භාවිතා වෙලා තියෙන්නේ ඇයි කියා ඔබට පැටහෙනවාද කියලා බලන්න. 1. මේක ඔයාගේ කුඩේද? නැහැ, ඒක මගේ කුඩේ නෙමෙයි. මගේ කුඩේ නංගි ළඟ. Is this your umbrella? No, it is not my umbrella. My umbrella is with Nangi. 2. ඔයාගේ තාත්තා ගෙදරද? නැහැ, ඔහු ගෙදර නැහැ, ඔහු කුඹුරේ. Is your tata in the house? No, he is not in the house. He is in the paddy field. 3. අජිත් කැන්ටිමේද? නැහැ, ඔහු කැන්ටිමේ නැහැ, ඔහු පුස්තකාලේ. Is Ajit in the canteen? No, he is not in the canteen. He is in the library. 4. මේ ලියුම ඔයාගේ තාත්තගෙන්ද? නැහැ, ඒක මගේ තාත්තගෙන් නෙමෙයි, ඒක මගේ අම්මගෙන්. Is this letter from your tata? No, it is not from my tata. It is from my amma. 5. අර නයෙක්ද? නැහැ, ඌ නයෙක් නෙමෙයි, ඌ ගැරන්ඩියෙක්. Is that a cobra? No, it is not a cobra. It is a ganadia. 6. ඕක මගේ පෑනද? නැහැ, ඒක ඔයාගේ පෑන නෙමෙයි, ඔයාගේ පෑන අර ඩෙස්ක් එක උඩ. Is that my pen? No, it is not your pen. Your pen is on that table. 7. ඔය බෑග් එක හුඟක් බරද? නැහැ, ඒක බර නැහැ, ඒක හරි සැහැල්ලුයි. Is that bag very heavy? No, it is not heavy. It is very light. 8. ඔයාගේ බයිසිකලේ අලුත්ද? නැහැ, ඒක අලුත් නැහැ, ඒක හරි පරණයි. Is your bicycle new? No, it is not new. It is very old. 9. මේ අඹ ගෙඩිය ඉදිලාද? නැහැ, ඒක ඉදිලා නැහැ, ඒක අමුයි. Is this mango ripe? No, it is not ripe. It is raw. 10. කරෝලිස් පොලිස්කාරයෙක්ද? නැහැ, ඔහු පොලිස්කාරයෙක් නෙමෙයි, ඔහු තැපැල්කාරයෙක්. Is Carolis a policeman? No, he is not a policeman. He is a postman. 11. බණ්ඩయ్య හොඳ ගොවියෙක්ද? ඔහු හොඳ ගොවියෙක්. නමුත් දැන් ඔහු හරි වයසයි. Is Bandaya a good farmer? Yes, he is a good farmer, but now he is very old. 12. අපේ බල්ලා කූඩුවේද? නැහැ, ඌ කූඩුවේ නැහැ, ඌ මගේ ඇඳ යට. Is our dog in the cage? No, it is not in the cage. It is under my bed. 13. ඔයාගේ පූසා කළුද? නැහැ, ඌ කළු නැහැ, ඌ සුදුයි. Is your cat black? No, it is not black. It is white. 14. අරයාද හොරා? නැහැ, එයා නෙමේ හොරා. හොරා එයාගේ සහෝදරයා. Is that the robber? No, he is not the robber. The robber is his brother. 15. ඔයාගේ අත්ඔරලෝසුව ගණන්ද? නැහැ, ඒක ගණන් නැහැ, ඒක හරි ලාභයි. Is your wristwatch expensive? No, it is not expensive. It is very cheap. මේ දෙබස් වලට ඔබ හොඳින් අහුම්කම් දෙන්න ඇති කියලා මම හිතනවා. පරිපූර්ණ ඉංග්‍රීසි දැනුමක් ප්‍රදානය කිරීමේ අරමුණින් සකස් කරලා තියෙන ඉංග්‍රීසි කතා පුහුණුව යන මෙම පාඩම් මාලාවේ දෙවෙනි පාඩම එතනින් අවසන් වෙනවා. ඔබට සුබ දවසක් වේවා. පාඩම් මාලාව හැදෑරීම පහසු කරන ශිෂ්‍ය අත්පොතද පාඩම් 20ම අඩංගු DVD තැටි දෙකද ඇතුළත් ඉංග්‍රීසි කතා පුහුණුව යන ඇල්බමය රුපියල් 1500කි. එය පොත්හල් වලින් හෝ තැපෑරින් අපෙන් ලබාගත හැක. මේ දක්වා ඇත්තේ
ඊට අයත් පාඩම් 20න් පළමු 10 පමණි. ඉන්ටර්කල්චරල් පොත් ප්‍රචාරකයෝ